Hello everyone. ඔන්න ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ රස චීස් පැස්ටා එකක්. ඉතින් මේක හරිම රසයි වගේම හරිම සුවඳයි. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මෙතන පැස්ටා ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඒ වගේම සුදු ලූණු, හීනයට කපාගත්ත ලීක්ස් සහ කරපිංච අරගෙන තියෙනවා. ඒ වගේම මම චීස් සහ සොසේජ් තමයි මේකට එකතු කරගන්නේ. ඉතින් මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට අර සොසේජ් ටික දාගන්නවා. දාගෙන මේක රන්නන් පාටට එනකන් අපි බෙද ගන්න ඕන. ඉතින් මෙන්න මේ ගානට බෙදෙනකොට අපි මේකට ලුණු කුඩු, කෑලි මිරිස් දාලා ඒ වගේම මේකට අපි සෝයා සෝස් චුට්ටකුත් එකතු කරගෙන මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. ඊළඟට මම මෙතන පෑන් එකක් ලිපේ තියලා මාගරින් ටිකක් එකතු කරගෙන ඒක රත් වෙනකොට අපි මේකට අර කපාගත්ත ලුණු ටික එකතු කරනවා. එකතු කරලා ඒක පොඩ්ඩක් බෙදෙන්න දෙමු. ලුණු ටිකක් බෙදීගෙන එනකොට අපි මේකට එකතු කරගන්න ඕන අපේ අර කපාගත්ත සුදු ලුණු ටික. ඒකත් එක්කම මම මෙතන අපි කපාගත්ත කරපිංචා ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික අපි මේ මාගරින් එකෙන් ටිකක් හොඳට බෙදගමු. ඉතින් ලුණු ටික මේ වගේ බෙදෙනකොට අපි මේකට ලුණු කුඩු, කෑලි මිරිස් කුඩු, ඒ වගේම ගම් මිරිස් කුඩු ටිකක් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. එකතු කරගෙන අපි මේ ටික හොඳට මික්ස් කරගමු. ඊළඟට මම මෙතන තක්කාලි සෝස් ටිකක්, ඒ වගේම සෝයා සෝස් ටිකක් එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳින් මික්ස් කරගන්නවා. මෙන්න මේ ගානට ආවට පස්සේ අපි අරගත්ත පැස්ටා ටික මේකට එකතු කරලා මේ ටික හොඳට මික්ස් කරගන්න ඕන. ඉතින් ඊළඟට මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150ක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් ටික එකතු කරගත්තට පස්සේ අපි මේක තැම්බෙන්න ඕනි ප්‍රමාණයට වතුර එකතු කරගෙන මේ පැස්ටා ටික හොඳට මද ගින්දරේ තඹ ගන්න ඕන. දැන් ඉතින් මගේ පැස්ටා ටික තැම්බිලා තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවට මම අරගත්ත චීස් ටික මේකට එකතු කරගන්නවා. චීස් ටික මෙල්ට් වුණාට පස්සේ අපි අර කලින් බෙදගත්ත සොසේජ් ටික තියෙනවානේ. අන්න ඒ ටික මේකට අපි එකතු කරගන්න ඕන. එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට මික්ස් කරගන්න. ඉතින් අන්තිමට මම මේකට අපි අර කපාගත්ත ලීක්ස් ටික උඩින් දාගන්නවා. ඔන්න ඉතින් මේ ගානට ආවහම අපේ පැස්ටා එක රෙඩි. ඉතින් මේක හරිම රසයි. මං හිතනවා ඔයාලත් ගෙදර මේක හදලා බලයි කියලා. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් අලුත් රෙසිපි එකකින් ආයෙත් දවසක හම්බ වෙමු. එතකම් මං ගිහින් එන්නම්.